පිය තබන්නට ජය I've had my fair share of good times. නොන්දි කියන්නේ මම දන්න දවසේ ඉඳලා හරියම අහිංසක සංවේදී ඒ වගේම ඕනෙම කෙනෙක් වෙනුවෙන් ඕනෙම වෙලාවක උදව් කරන හරිම නිහතමානී ගෑණි. ඉතින් මං හිතනවා ඔයා ගොඩාක් වාසනාවන්තයි. ඒ වගේ නොන්දි වගේ නිහතමානී හරිම ලස්සන හිතක් තියෙන ගෑණි ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. නුවන්දී මහත්මියගේ ඒ වගේම ලහිරු මහත්මයාගේ ජීවන ගමනේ වැදගත්ම සම්දිස්ථානයේ සනිටුහන් කරන අවස්ථාව. නුවන්දි කියන්නේ මලක්. ගෙදර මල තමයි නුවන්දි. එයා හරි පරිස්සමට හැදිච්ච හරි ලස්සන මලක්. එයා දැලිලා පොඩි වෙලා නැහැ. ඉතින් අය මං ඉල්ලන්නේ එයා අතින් වෙන වැරදි වලට සමාව දීලා එයාත් එක්ක එයාගේ හයිය වෙලා ඉස්සරහට යන්න. එයා හරි ආදරණීය චරිතයක්. මං හිතන්නේ අය හොඳට මේක දන්නවා. Most of them started with me. When did you not start to feel it? You moved on so easily. How did we steer so wrong? Wrong. Finally facing the truth of this. මම මේ ටික දවසකදී අයියව තේරුම් ගත්තු සහ මම දැකපු විදිහට ඔයාට ගැළපෙන ඔයා බලාපොරොත්තු වුණ ඔයා ප්‍රාර්ථනා කරපු ආදරය ඔයාට අද වෙද්දී ඔයාගෙම වෙලා තියෙනවා. ඒ ගැන ඇත්තටම මේ හදවතින්ම සතුටු වෙනවා. Sometimes you get something good and you don't know why. චූටි කාලේ ඉඳන් ඔයා අපේ පවුලට සතුට ගෙනාපු ආදරණීය කරුණාවන්තම අම්මට අප්පච්චිට දරුවෙක් අපිට සහෝදරියක්. A feeling like this never gets old. Whatever I do, I won't let go. Look at us now. A moment we own it. ඉතින් චූටි අපි ඉක්මනින්ම හම්බ වෙමු. ඉතාමත් සතුටු සුබදායි ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා මමත් සුදු අයියත් ඔයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.